සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ කවුරුත් දන්න සුන්දර බෝපත් ඇල දියැල්ල ගැනයි. ඉතින් මේ විස්තරය අරන් එන්නේ තාමත් ගිහිල්ලා නැති, යන්න කැමති ඔයා වෙනුවෙන්. මේ සුන්දර බෝපත් ඇල දියැල්ල පිහිටා තියෙන්නේ ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ. ඒ කියන්නේ සබරගමුව පළාතේ. මෙම ඇල්ලේ හැඩය බොහෝ දුරට බෝපත්‍රයක ස්වරූපයට සමාන හේයින් මේ දියැල්ල බෝපත් ඇල නමින් හඳුන්වනවා. ඔයාලා මේ දියැල්ල බලන්න එන්නේ රත්නපුරේ පැත්තේ ඉඳලා නම් කුරුවිට ටවුන් එක පාස් කරලා ටිකක් දුර ඉස්සරහට එද්දී ඔයාලගේ දකුණු අත පැත්තේ දැන්වින් පුවරුවක් ගහලා තියෙනවා බෝපත් ඇල්ලට යන මාර්ගය සඳහන් කරලා. එතකොට ඔයගොල්ලෝ කොළඹ පැත්තේ ඉඳන් නම් එන්නේ ඔයාලගේ වම් අත පැත්තේ කුරුවිට ටවුන් එක හම්බ වෙන්න කලින් දැන්වින් පුවර ඔයගලන්ට හම්බ වෙනවා බෝපත් ඇල්ලට යන මාර්ගය. ඔයාලා එන්නේ පොදු ප්‍රවාහනේ භාවිතා කරලා නම් ඕගොල්ලන්ට අර මං කියපු දැන්වින් පුවර ගාවින් බැහැලා එතනම තියෙනවා ට්‍රේවිල් පාක් එකක්. එතන ඔයගොල්ලන්ට පුළුවන් ට්‍රේවිල් එකකින් බෝපත් ඇල්ල දියැල්ල නරඹන ස්ථානයට එන්න. ඔයාලා එන්නේ පෞද්ගලික වාහනවල නම් බෝපත් ඇල්ල දියැල්ල නරඹන ස්ථානයේ අසලම තියෙන වාහන නැවතන්න පාකින් දෙකක් තියෙනවා. එක පාකින් එකක මම දැක්කා ඔයාලා කියන කෑම කන්න ඔයාලට පහසු කරනු සපයලා තියෙනවා. ඔයාලට මේ දියැල්ල නැරඹීමට අනිවාර්යයෙන්ම ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත යුතු තියෙනවා. ප්‍රවේශ පත්‍රයක් ලොකු මුදලක් වෙන්නේ නැහැ. රුපියල් 50ක් වගේ සුළු මුදලකට එක් අයෙකුට එක් ප්‍රවේශ පත්‍රය බැගින් අනිවාර්යයෙන්ම මිලදී ගන්න ඕනේ. බෝපත් ඇල්ල නැරඹීමට එන අයට සනීප ආරක්ෂක පහසුකම් සපයනවා. කිසිම මුදලක් අය කරන්නේ සනීප ආරක්ෂක පහසුකම් වලට. ඒ වගේම ඔයගොල්ලෝ නාන්න යනවා නම් ඕගොල්ලන්ට ඇඳුම් මාරු කරගන්න ඒ දේවල් වලටත් පහසුකම් සපයලා තියෙනවා. මේ දේ මම අනිවාර්යයෙන්ම කිව යුතුයි. අපි මේ වගේ තැන් අරගෙන ආවහම මේ තැන් විනාශ කරන්නේ නැතුව අපවිත්‍ර කරන්නේ නැතුව ආපහු යන්න අපි අක බලා ගන්න ඕනේ. මොකද මට වගේම ඔයාටත් අපි හැමෝටම යුතුයකමක් වගකීමක් තියෙනවා. අපි බැඳලා ඉන්නවා මේ දේවල් මතු පරම්පරාවට දායාද කරන්න. අපි බෝපත් ඇල්ල නරඹන්න ගිය දවසේ වතුර මට්ටම ගොඩක් අඩුයි. අපි අහලා බැලුවා එතන ඉන්න අයගෙන් ඒගොල්ලෝ කිව්වේ මේ කාලේ වතුර අඩුයි කියලා. ඒත් විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ දෙයක් තමයි බෝපත් ඇල්ල දියැල්ල ක්ෂණිකව වතුර මට්ටම වෙනස් වෙන්න පුළුවන් දියැල්ලක්. ඒ හින්දා හැම වෙලේම අපි ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග අනුගමනය කරන්න ඕනේ. මොකද අපිට ඒ වගේ දෙයක් වුණා. මොකද අපි යන වෙලාවේ ගොඩාක් වතුර මට්ටම අඩුයි තිබ්බේ. ඉතින් අපි අර ගල්වල අපි අරගෙන ගිය දේවල් එක දේවල් තියලා තිබ්බා. එතකොට අපි අර මේ ඉරිවාන ගල් වලින් එක දේවල් හදලා තිබ්බා. එතකොට ටිකකින් අපි බලද්දී ඒ කියන්නේ අපි එන්න කිට්ටු වෙලා බලද්දී ඒ ගල් වැහෙන මට්ටමට වතුර තිබ්බා. ඒ හින්දා තමුගේ ආරක්ෂාව තමා විසින් සපය ගන්න ඕනේ. ඒක බෝපත් ඇල්ලේදී විතරක් නෙමෙයි කොතනදී වුණත් දියැල්ලකින් ආද්දී අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න පුළුවන් දෙයක් තමයි වතුර මට්ටම සහ වේගය කියන දේ. මොකද උඩහට වහිද්දී පල්ලයට වහින්න අපි ඉන්න තැනට වැස්සේ නැති වුණාට ක්ෂණිකව වතුර මට්ටම වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා ඕගොල්ලෝ කොතන ගියත් මොන දියැල්ලෙන්වත් කොයි ස්ථානේ නරඹන්න ගියත් හැම වෙලෙම ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග ගැන දැනුවත් වෙලා හොඳ අවබෝධයකින් ඕගොල්ලන්ගේ විනෝදාස්වාදය ලබා ගන්න. දියැල්ල වතුර අඩු වුණාට නරඹන්න ඇවිල්ලා ඉන්න පිරිසකින් නම් කිසිම අඩුවක් තිබුණේ නැහැ. විවිධ කට්ටිය ඇවිල්ලා හිටියා, පවුල් පිටින් ඇවිල්ලා හිටියා, යාළුවෝ ඇවිල්ලා හිටියා. විවිධාකාරෝ විවිධ වයස් මට්ටම් වල විවිධාකාරෝ පිරිස් ඇවිල්ලා හිටියා. ඉතින් ඔවුන් විවිධාකාර විදිහට විනෝද වෙනවා, සින්දු කියනවා කට්ටිය. එතකොට පවුල් පිටින් ඇවිල්ලා පොඩි දරුවොත් එක්ක ඇවිල්ලා කනවා, සෙල්ලම් කරනවා. එතකොට දියැල්ලේ පල්ලෙහා බෝලවලින් බෝල අරගෙන පොඩි අය පාස් කරනවා වතුරේ ඉඳන්. බෝපත් ඇල්ල දියැල්ල දැකපු විශේෂ කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි තරාතිරමක් නැහැ, වයස් භේදයක් නැහැ. ගොඩක් පිරිසක් එනවා මේ බෝපත් ඇල්ල දියැල්ල නරඹන්න.
වගේම තව දැකපු සුවිශේෂී දෙයක් තියෙනවා. ගොඩක් ආච්චිල සීයලා මම දැක්කා බෝපත් ඇල්ල දියැල නරඹන්න ඇවිල්ලා ඉන්නවා. මට හිතෙන්නේ ඔවුන් සමන් දේවාලේ වන්දනාමාන කරලා ඒ නඩ එනවා බෝපත් ඇල්ල දියැල නැරඹීමට. ඉතින් මට හිතෙන්නේ මානසික නිදහස කියන දෙයට වයස් ભેදයක් නැහැ. අපි හැමෝටම මේ දේ ඕනේ. ඉතින් අපි ඉන්නේ තරංකාරී ලෝකයක. මොහොතක් හරි අපි හැමෝටම මානසික සතුටක් ගන්න පුළුවන් නම්, මනස නිදහස් කරගන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ඔයාලා රත්නපුරේවට චාරිකාවක් හරි සමන් දේවාලේ වන්දනාමාන කරන්න හරි එන්න හිතාගෙන ඉන්නවා නම් බෝපත් ඇල්ල දියැල නරඹන්න අමතක කරන්න එපා. හරිම ලස්සන දියැලක්, හරි ප්‍රසිද්ධ දියැලක්. කවුරු හරි කෙනෙක් මේක නරඹලා නැත්තම්, මේ දියැල බලන්න ඇවිල්ලා නැත්තම් මං හිතනවා මේ වීඩියෝ එක ඒගොල්ලන්ට උදව්වක් වෙයි කියලා. දැකලා නැති මේ ලස්සන දියැල නරඹන්න එන්න. ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරන අපේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම මේ වගේ තවත් වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලට වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා. අපේ වීඩියෝ එක ඉවරනකම් බලන්න.